සුබ දවසක් ඔයාලට. මං අද අලුත් වීඩියෝ එකක් ඔයාලට අරගෙන ආවා. මගේ පපාට මාස 5න් කෑම පටන් ගන්න වුණා. මොකද මං ජොබ් එකක් කරන හින්දා. ඉතින් එයාට කෑම පටන් ගන්න මම ගත්ත බඩු මොනවද කියලා ඔයාලත් එක්ක ෂෙයා කරන්න තමයි මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. මම මුලින්ම පෙන්නන්නේ බබාට ගත්ත පොල් කටු හැන්ද. ඒක මේ විදිහට අර වෙන් කරලා ගලවන්න පුළුවන් එකක් තමයි ගත්තේ. මේ මොකද බබාලට රැන තියෙන ඒවා පාවිච්චි කරන්න හොඳ නැහැ කියනවනේ. ඒක නිසා තමයි මේ වගේ එකක් ගත්තේ. ඊළඟට මම ගත්ත මේ වගේ මේ හැඳි දෙකක්. මේස හැන්දකුයි තේ හැන්දකුයි බබා කෑම හදනකොට උමනා වෙයි කියලා හිතලා ඒ වගේම බබාගේ එළවලු මස් මාළු කපන්න වෙනම පිළියක් එම කටින් බෝඩ් එකකුත් මම ගත්තා යාට වෙනමම. ඊළඟට මම ගත්තා බබාගේ බත් එක උයන්න මේ වගේ පොඩි මැටි වලඳක්. පොඩි එකක් ගත්තේ තාම යාට පොඩි නුයන්නේ ඒකයි. ඊට පස්සේ ඒකට මම ගත්තා තාම මේ වගේ පියනකුත්. ඊළඟට මම ගත්තේ මේ වගේ ෆුඩ් මේකින් සෙට් එකක්. ඒක ඇතුලේ මේ වගේ පීසස් වගේක් එනවා. බබාට කෑම හදන කප් එකක්. ඒ වගේම ඔය දෙහි මිරි කන්න ඕන වෙන ඒවා. ඊට පස්සේ බබාගේ බත් පොඩි කරගන්න, මත් ගා ගන්න ඕන දේවල්. මේ මේකේ සෙට් එකේ එනවා. ඒ වගේම තව පොඩි ස්පූන් එකකුයි. ඒ වගේම මේ වගේ ස්මෑෂ් බාර් එකකුත් එනවා බබාගේ කෑම පොඩි කරන්න. තව මම ගත්තා මේ වගේ සිලිකන් කට්ලරි සෙට් එකක්. ඒකේ නම් මේ වගේ බෝල් එකක්. මේ වගේ කප් එකක්. මේ වගේ ප්ලේට් එකක්, හැන්දක්, ගැරපුවක්. මේ සෙට් එකේ ප්ලේට් එකේ එන විශේෂත්වයක් තමයි ඒක බබාගේ ෆීඩින් චෑයකට සෙට් කරගන්න පුළුවන්. එතකොට බබා අතින් ගැහුවට ඒක එහෙට මෙහෙට වෙන්නේ නැහැ. තව මේකේ මේ වගේ සිලිකන් බිබ් එකක් තියෙනවා. තව මම ගත්ත බබාගේ එළවලු පළතුරු එහෙම දාගන්න බොක්ස් එකක්. ඒකේ ස්ට්‍රේන් එකකුත් තියෙන හින්දා පළතුරු එළවලු එහෙම නරක වෙන්නේ නැතුව තියාගන්න පුළුවන්. ඊළඟට මම ගත්තේ මේ වගේ පොඩි ස්ටෝරේජ් බොක්සස් 4ක්. ඒක බබාගේ එළවලු මස් මාළු එහෙම කපලා මට ෆ්‍රිජ් එකේ තියාගන්න පුළුවන්. ඒකත් එක්කම ස්පූන් එකකුත් එනවා. මම තව සිලිකන් ස්පූන් එකක් ගත්තා බබාට ඕන වෙයි කියලා හිතලා. ඊළඟට මම ගත්තා මේ වගේ ප්ලාස්ටික් ස්ට්‍රේනර් දෙකක්. මීට අමතරව බබාලගේ බඩු හොදන ඩිෂ් වොෂ් ලික්විඩ් එකක් මම ගත්තා. ඒ වගේම ස්පොන්ජ් එකකුත් ගත්තා. මම තවත් බඩු ටිකක් මගේ බබාගේ කෑම බඩු වලට එකතු කරගත්තා. මේ තියෙන්නේ ස්ක්වීස් ෆීඩ් එකක්. ඒ වගේම මේ වගේ එකකුත් ගත්තා බබාට පළතුරු එහෙම කන්න දෙන්න. ඊළඟට මම ගත්තේ මේ ස්ටීල් බෝල් එකක්. බබාගේ කෑම එහෙම දාලා තියන්න පුළුවන් අපිට. තව මම ගත්තා ෆ්ලාස්ක් එකක්. බබාට උණු වතුර එහෙම වුණාම ගන්න දාලා තියන්න. මේ තියෙන්නේ මම බබාගේ කෑම බඩු ටික දාන්න ගත්ත බොක්ස් එක. මේක මේ විදිහට තමයි අරින්න තියෙන්නේ. මම හිතනවා මේ වීඩියෝ එක කාට හරි ප්‍රයෝජනයක් වෙයි කියලා. ඒ වගේම මට මිස් වුණු මොනවා හරි තියෙනවා නම් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක නරඹුවට බොහොම ස්තුතියි.